guys, welcome back to our YouTube channel. අබේගිරි විහාර භූමියට අයත් සුවිශේෂී ස්ථානයකි. සමාධි බුද්ධ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේට අයත් යයි සැලකෙන මෙම ප්‍රතිමාව බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ අවස්ථාව නිරූපණය කිරීම සඳහා නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකිය. පිළිමය උස අඩි 7යි අඟල් 3ක් වන අතර ග්‍රැනයිට් පාෂාණයෙන් නිර්මාණය කළ ලද හෙළ කලාකරුවන් ඉතාම දක්ෂ ලෙස එම කළුගලෙන් කරුණාව, දයාව, මෛත්‍රිය සහ සමාධිගත භාවයේද නිර්මාණව පෙන්වා ඇත. ගාන්ධාර, මථුරා, ගුප්ත ආදී ශෛලවලින් මෙන්ම ස්වාධීන සිංහල ප්‍රතිමා ශිල්ප ක්‍රමයක්ද අනුගමනය කරමින් නෙලා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව බෝධි ගෘහයක තැන්පත් කර තිබූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. ක්‍රිස්තු පූර්ව 89 වන රජ පැමිණි වළගම්බා රජු විසින් කරන ලද මෙම ස්තූපය එවකට තිබූ ස්තූප අතරින් විශාලතම ස්තූපය වේ. එහි උස වඩුරියන් 140ක් වේ. වට ප්‍රමාණය අඩි 1100කි. වළගම්බා රජු යුද්ධයෙන් පරාජිත වී පැන ගිය විට ගිරි නම් නිගණ්ඨයාගේ වහාසි බස් වලට පිළිතුරු වශයෙන් නැවතත් යුද්ධයේ දිනා එම නිගණ්ඨාරාමයේ බිමට සමතලා කර මෙම විශාල ස්තූපය සෑදූ බවට සඳහන් වේ. බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල ලාංඡනය තැන්පත් කරමින් සාදවන ලද මෙම ස්තූපය ආශ්‍රිත ධර්ම රුචි නම් වෙනම නිකායට අයත් භික්ෂූන් 5000ක් පමණ සිටින බව සඳහන් වේ. ලංකාවේ මෙතෙක් හමු වී ඇති සඳකඩ පහන් වලින් කාලාත්මක අතින් ඉහළම සඳකඩ පහන අබේගිරි මහසෙන් මාලිගයේ පංචවාසයේ මැද ප්‍රසාදයේ දොරටුවේ ඇති සඳකඩ පහනය. මෙහි මැද අඩ පියුමක් කැටයම් කොට ඒ වටා පේලිවල හංස ලියපත් රටාවක්ද හස්ති, වෘෂභ, සිංහ, අශ්ව රූප ඇතුළත් සත්ත්ව පේලියක්ද ඒ වටා පලාපෙති බෝරමක්ද යොදා ඇත.
ක්‍රිස්තුපූර්ව 89 දී රජගම් කළ වළගම්බා රජතුමා විසින් සොළීන්ට පැරදී සෝමාදේවිය සමග පැන යන විට රථයේ බර අඩුවීම සඳහා රජතුමාට පැන යන ලෙසද දන් නොමින් රථයෙන් වැස ඇත. එහිදී සෝමාදේවිය සහ පාත්‍ර ධාතුව රැගෙන පලා ගිය අතර වළගම්බා රජු නැවත අවුරුදු 14කට පසුව යුද්ධය දිනා තම දේවිය සිහිවීම පිණිස දේවියගේ කනකර වස්තු තැන්පත් කර මෙම ස්තූපය සෑදූ බවට ජනප්‍රවාදී වේ. මෙම ස්තූපයට මණිසෝමාරාමයේද ශීලා සොබ්බකණ්ඩ නම්ද වේ. මෙම ස්තූපයට ථූපාරාමය මෙන් ගන්ධකරයක්ද සමන්විත ඇති අතර බුදු පිළිම තැන්පත් කර ඇත. වර්තමාන උස අඩි 50ක්ද වට ප්‍රමාණය අඩි 150ක්ද වේ. දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමික ඉත්තීය, උත්තීය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සහ සුමන සාමණේරයන්ද බණ්ඩක උපාසක ක්‍රිස්තුපූර්ව 327 267 යුගයේ ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස මහ රජු හමුවීමට ලක්දිව වැඩම කළසේක. සිදු වූයේ බුද්ධ වර්ෂ 236 වර්ෂයේදීය. එදින පොසොන් පුන් පොහොදා දිනයකි. ශ්‍රී ලාංකික ජනතාවට එදින මහා සැනකෙළි දිනයකි. දේවානම්පියතිස්ස මහ රජතුමාද අනුරාධපුර නගරයේ උත්සව සංවිධානය කරන ලදී. ඒ අතර මහ රජු පිරිවර සමග දඩකෙළියේ නිරත විය. විශේෂයෙන් එදින මහ රජු මුව දඩයමට පිවිසියේ මිස්සක පවුව මුදුන්ටය.